ඔක්සයිඩයක් කියන්නේ මොකද්ද කියලා. ඔක්සයිඩයක් කියන එකේ තේරුම දැනගෙන ඉන්න බෑ. අපේ ආවර්තිතාවගුවේ ඉන්න මොනවම හරි මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරොත් හැදෙන එක්කෙනාට අපි කියනවා නම ඔක්සයිඩයක් කියලා. ඔක්සයිඩයක් කියලා කියනවා. ඒක ඔක්සයිඩ කියන්නත් පුළුවන්, ඔක්සයිඩ් කියලා කියන්නත් පුළුවන්. දැන් ඔක්සයිඩ එක්ක ආම්ලිකයි, එක්ක බාෂ්මිකයි, එක්ක උභයගුණී. දැන් ඒක ආම්ලිකද බාෂ්මිකද උභයගුණීද කියලා හොයාගන්නේ කොහොමද කියලා තමයි මම ඔයාලට කියලා දෙන්න යන්න හදන්නේ. මම පහ ඉතුරු කැල මෙතන ලියන්නම් ඊට මදි වෙන හින්දා. අපිට අර නැත්නම් අංක දාන්නත් බැරි වෙනාට පැත්තේ. මම ඒකට කරන වැඩේ අපේ ආවර්තිතාවගුව ලියා ගන්නවා. පැහැදිලිද? අපේ ආවර්තිතාවගුව ලියා ගන්නවා. ආවර්තිතාවගුව ලියා ගමු. එතන හයිඩ්‍රජන්, මේ පැත්තේ හීලියම් ඉන්න බෑ. මෙන්න මේ සෙට් එක ඔක්සයිඩ හදන්නේ. මෙයාලා ඔක්සයිඩ් හදන්නේ. හේතුව තමයි එයාලා උච්ච වායු හින්දා. උච්ච වායු නැත්තම් නිෂ්ක්‍රීය වායු හින්දා තමයි එයාලා ඔක්සයිඩ් හදන්නේ නැත්තේ. ඒ මේ 8 වෙනි කාණ්ඩයේ කට්ටිය කිසිම දෙයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒතකොට එයාලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කිසිම දෙයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ. ඒ කියන්නේ ඔක්සයිඩ් හදන්නේත් නැහැ. ඊළඟට මම කරන වැඩේ දැන් අපේ ආවර්තිතාවගුව ඉන්නවනේ. ආවර්තිතාවගුවේ මේවා කාණ්ඩනේ නේද? මේවා කාණ්ඩනේ. මම කාණ්ඩ එකක් දාගෙන යන්නම්. 1 මෙතන 8 නැත්තම් බිඳුව කාණ්ඩය. මම කරන වැඩේ මෙන්න මේ 3 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ටික ළමයි හැමතිස්සෙම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා කියන්නේ බෝරෝන්, ඇලුමිනියම් වගේ මූලද්‍රව්‍ය හැමතිස්සෙම ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ. ඒ හදන ඔක්සයිඩ හැමතිස්සෙම වගේ උභයගුණී. එහෙනම් 3 වෙනි කාණ්ඩයේ කට්ටිය හදන්නේ මොන ඔක්සයිඩද? උභයගුණී ඔක්සයිඩ. ඒ කට්ටියට මේ පැත්තෙන් ඉන්න කට්ටිය. කියන්නේ 1 2 කියන කාණ්ඩ. මෙන්න මේ 1 2 කාණ්ඩවල ඉන්න මූලද්‍රව්‍ය ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා හදන ඔක්සයිඩ. ඒ ඔක්සයිඩ ඇවිල්ලා බාෂ්මිකයි. ඊළඟට අපි යනවා එහා පැත්තට. උභයගුණී ඔක්සයිඩ හදන සෙට් එකට මේ පැත්තේ ඉන්න කට්ටිය. මෙන්න මේ කට්ටිය. එයාලා ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ හදනවා. ඒ හදන ඔක්සයිඩ ආම්ලිකයි. ඔන්න දැන් ඉතින් වැඩේ හරි.